මේකෙන් කියවෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම හොඳින්. විශ්වාසද ඕකමයි කියලා. නැත්තම් මට හුස්ම ගන්න බෑ කියන එක නෙමෙයි නේද? මේ ඉත්ත කුරු ළමයානේ. මං හිතුවේ කැලේ ගිනි අරන් කියලා. ඔයාට ඔයාගේ මූණ බලා ගන්න තිබ්බනම් හරි. ලැස්තිද දුවන්න? එන අයියා! අයියෙන් අල්ලගන්න! ඔයා ඒක දැක්කද? කවුද සංඥා කරන්නේ? ඔයාගේ ඉත්තෑකුරු යාළුවා නම් වෙන්න බෑ. එයා දැන් තරහින් ඉන්නේ. අපි පොඩ්ඩක් ළඟට ගිහිල්ලා බලමු. ඒ මොකක්ද? කලබල වෙන්න එපා. ඔයා දන්නවනේ රාක්ෂියෝ නෑයි කියලා. එහෙමද? මොන වගේ සතෙක්ද ඒ වගේ සද්ද කරන්නේ? දැක්කනේ මෙතන කවුරුවත් නෑ. මං කිව්වේ රාක්ෂියෙක් කියලා. ඔයා කිව්වා හරි. එන රාක්ෂියකම තමයි. මන්න හිතන්නේ මේක හොඳ වැඩක් කියලා. මට හරියටම බලා ගන්න ඕනේ. අන්න එයා දඟලනවා. දැක්කද? ඉන්න මෙහාට එන්න. ඔය වතුරේ රාක්ෂියෙක් ඉන්නවා. මොකද ඒකට බය වුණාද? ඊයේ අපියක් ගය කරා. ඔයා දැක්කද? ඕ! ඒ රාක්ෂියා කොයි වගේද? රාක්ෂියෙක් නෙමෙයි, යා මගේ යාළුවෙක්. ලොකු මාළුවෙක්. යන්න එපා. මට උදව් කරන්න. මාව හිර වෙලා. බය වෙන්න එපා. ආපහු මෙහෙට එන්න. මෙයා හරි හොඳයි. අනේ තෙමුණ නම් සමා වෙන්න. මම පොඩි විහිළුවක් කරන්න හැදුවේ. ඒක නම් විහිළුවක් නෙමෙයි. ඔයා තරම් ලොකු මාළුවෙන් මං කවදාවත් දැකලා නැහැ. ඔයා කුළුහර 3 දෙනෙක් විතර ඇති. ඒ වුණාට මම මාළුවෙක් නෙමෙයි. ශීරපාහි සතෙක් ඔයා වගේ.
මම බැලුව ගතල්මයි. මේ උත්තර ද්‍රවයේ ඉඳන් එන ගම. මට හැමෝම කියන්නේ පිලිප්. මම ලෝකේ පුරාම සංචාරය කරනවා. ඒ දැන් ඉතින් මෙතන හිර වුණානේ. ඉතින් ඔයා මේ පොකුණට ආවේ කොහොමද? මං හිටියේ මූදේ. හැබැයි නිකමට හිතුණා ගඟ දිගේ ඇවිත් බලන්න. එයා වේගෙන් අපිට මුදින් බැන්නා. ඒකට අපි බය වුණා. අන්න එහෙනම් තමයි පොකුණට ආවේ. ඒ වුණාට මේ පොකුණේ ඉඩ මදිනේ වේගෙන් පීනගෙන ඇවිල්ලා ආපහු ගඟට පැන ගන්න. අපි මෙයාට උදව් කරන්න ඕනේ යකාරි. මන් දන්නවා. පොකුණේ වතුර වැඩි කරන්න ඕනේ. එතකොට ගඟයි පොකුණේ එකතු වෙනවා. මෙහෙට ඉක්මනට වැස්සනම් හරි. ළඟදී නම් වහයි කියලා කියන්න බෑ. වැස්ස ඇති කරන්න පුළුවන් හොඳම එක්කෙනෙක්ව මන් දන්නවා. අපි එයාට කියමු වැහි නටුමන් නටන්න කියලා. ඒක හොඳ ආදාව. ගිහින් ඉක්මනට එන්න. හිමිංගමං මට ඔයාගේ උදව්වක් ඕනේ. යාකාරි ඔයාට පුළුවන්ද වැහි නටුමන් නටන්න? මොකද බැරි මේක අල්ලා ගන්න. ලොකු හදිසියක්. ඔයාට ඉක්මනට ඒක කරන්න පුළුවන් නේද? හරි පටන් ගත්තා. හයි 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 යා මේ විදියට නටුවොත් නම් වහින්න දවස් ගාණක් යනවා. වෙන විදියක් හොයාගන්න හොඳයි. රාජාලියා යකාරි ඔයා හොයන උත්තරේ වැඩි දුරක නැහැ. මොකද්ද උත්තරේ? එතන වතුර නැති වුණාට පොළව තවම තියෙනවා. මොකද්ද? රාජාලිය ඔහොම ඉන්න. පොළව තවම තියෙනවා? ඒ මොකද්ද ඒ කිව්වේ? හරිනේ. අපි එයා පොළව දිගේ ඇදගෙන ගිහිල්ලා ගඟට දාමු. යකාරි ඒ වැඩේ නම් හරියන්නේ නැහැ. ඇයි? එයා සෑහෙන්න විශාලයි. මට නම් එයාව තනියම දැන් යන්න පුළුවන් කමක් නැහැ. නටන එක නවත්තලා අන්න අරයටත් එන්න කියන්න. හිමිංගමන්ඩ පොඩ්ඩක් ඉන්න. ඒක හරි. ඔයා හොඳ අදහසක් දුන්නේ. ඒ කියන්නේ අපිට දව උදව් ඕනේ. හැබැයි මිනිස්සුන්ගෙන් වැඩක් නැහැ. සත්තු ටිකක් හොයාගමු. අපි යමු. අදින්න. ඉක්මන් කරලා. තව හයියෙන් අදින්න. කොතම් පොඩක් කොතෙන්නේ. නින්දෙන් ඔතනින් බහලා ඔයා අපිට උදව් කරන්න. අපිට කට්ටිය මදි. හරි මං ඉක්මනට එන්නම්. තව හයියෙන් අදින්න. හයියෙන්. ඔයාට කිව්වේ මෙයාව අදින්න උදව් කරන්න මිසක් පිටේ නගින්න නෙමෙයි. මට ටිකක් අමාරුයි වගේ. මාව ආපහු පොකුණටම දාන්න. කොහොම ඉන්න අපි ඔයාව ඉක්මනට තල්ලු කරන්න. මාව මෙතනින් හොල්ලන්න වෙන එකක් නෑ. මට තවත් මෙහෙම ඉන්න නම් බෑ. මට ජීවත් වෙන්න වතුර ඕන. ඔන්න වලහෙක් එනවා. මං ඉවරයි. එපා. වෙන පැත්තකට යන්න. කියන එක තේරෙන්නේ නැහැ නේද? එයාගෙන දැන් අපිට කරදර වෙන්න ඕනේ නැහැ. කොට උඩල ඉස්සලා ගිය විදිය නම් හරි ලස්සනයි. ඔන්න තියෙනවා වැඩ. අපි කොට ටික අරගෙන පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. මට හොඳටම අමාරුයි. මට තව පොඩ්ඩක්වත් මෙතන ඉන්න බැරි වෙයි. ලින්නන් ඉක්මනට ඔයාලගේ අම්මලාට ගිහින් කියන්න අපිට ලී කොට ඕනේ කියලා. ගොඩක් ගේන්න කියන්න. මේ නන්නා දුන්න සතාට අපි මොකටද මෙච්චර උදව් කරන්නේ? මෙයා මේ ළඟදී අපිව හොඳටම බය කරා.
හයියෙන් අදින්න. තව හයියෙන් අදින්න. හරි. තව ටිකයි. ඔහොම අදින්න. හරි. තව ටිකයි. අපි ළඟට ඇවිල්ලා. ඔහොම තව පොඩ්ඩක් අදින්න. ළඟට තව ටිකයි. හරි අයින් වෙන්න. සමන් දැක්කනේ මං කිව්ව නේද උදව් කරන්න කියලා. දැක්කද අපිට කරපු දේ අපිව නිකන් නෑ වුණේ. හරි අපි යා බේරුවා. මෙන්න ඒ පාර වහිනවා. හැබැයි ප්‍රමාද. ඕන්න දැන් වහිනවා. කෝ යකාරී ඔයාට බැරිද තව ටික දවසක් අපිත් එක්ක ඉඳලා යන්න? මම ඉක්මනට උතුරට යන්න ඕනේ. හැබැයි මට ඕගොල්ලෝ කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට දුක ඔයා ගියාට පස්සේ ඔයාගේ පිටේ ලිසා යන්න බැරි එකයි. එහෙනම් අපි ආයි හම්බ වෙමු. පරිස්සමෙන් යන්න. ඒයි මොකක්ද අර දුම් සංඥාව යකාරි? ඒක තල්මස් සංඥාවක්. එයා ගිහින් එන්නම් කියලා කියන්නේ. සුබ ගමන්. එහෙනම් අපි ගිහින්